හැමෝටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ සබරගමුවේ අපේ අවුරුදු කෑම මේසෙන් නැතුවම බැරි අංගයක් වෙන ව්‍යංජනයක් ගැන. මේක අපේ විදිහට කියනවා නම් මාළුවක්. එහෙමත් නැත්නම් හත් මාළුව ගැන තමයි මම අද ඕගොල්ලන්ට කියන්න යන්නේ. හත් මාළුව කියන්නේ හරියටම කියනවා නම් සබරගමුවේ අනන්‍යතාවයක් වගේ දෙයක්. විශේෂයෙන්ම අවුරුදු කාලෙට. සබරගමු පළාතේ ජීවත් වුණ අපේ මුතුන් මිත්තෝ මුල්ම කාලේදී මේ හත් මාළුව හදලා තියෙන්නේ සබරගමු පළාත බාර සුමන සමන් දෙවියන්ට සහ හිරු දෙවියන්ට පූජා කිරීම සඳහාලු. ඒ ඇරෙන්න සබරගමු පළාතේ ගෙවල් වල අතීතයේ ඉඳලා මේ දක්වාම අලුත් අවුරුදු නැකත සඳහා මෙන්න මේ හත් මාළුව ව්‍යංජනයක් විදියට පිළියෙල කරනවා. ඉස්සර කාලේ ගෙවල් වල මේ හත් මාළුව අවුරුදු උදාවත් එක දවස් 7ක්වත් උයනවලු. ඒ කියන්නේ අවුරුදු උදා වෙන දවසේ සහ ඊට පස්සේ ගෙදරට යන එන නෑයින්ට සංග්‍රහ කරන්න හදනවලු. දැන් නම් අපි මේක හදන්නේ අලුත් අවුරුදු දවසේ සහ හිස තෙල් ගාන දවසේ ආයෙත් හත් මාළුව අපේ ගෙවල් වල හදනවා. තවත් අපේ වැඩිහිටියෝ විශ්වාස කරන දෙයක් තමයි මේ හත් මාළුව අවුරුදු නැකත්වලට ඇරෙන්න හදන්න හොඳ නැහැලු ගෙවල් වල. එහෙම හදනවා නම් මේ දාන ද්‍රව්‍ය වර්ග 7කට වැඩි හෝ 7කට අඩු ප්‍රමාණයක් දාලාලු මේ හත් මාළුව වෙනත් දවස්වල හදනවා නම් හදන්න ඕනි. මේ ව්‍යංජනයේට හත් මාළුව කියන්නේ මේක සකස් කරගන්න එහෙම නැත්නම් පිළියෙල කරගන්න අමුද්‍රව්‍ය වර්ග 7ක් යොදා ගන්න නිසා. එතකොට ඒ වර්ග 7ට දලු, අල, කොළ, ගෙඩි, කරල්, මද සහ ඇට වර්ගයක් අයිති වෙනවා. මම අහලා තියෙනවා නුවර පළාතෙත් මේ හත් මාළුව හදනවා කියලා. එතකොට සබරගමු පළාතේ වුණත් මේ හත් මාළුවට දාන ද්‍රව්‍ය වල පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා ඒ ප්‍රදේශ අනුව. හැබැයි කජු මද සහ කොස්සට කියන දේ අනිවාර්යයෙන්ම හත් මාළුවට ඕනිම ප්‍රදේශයක ඇතුළත් වෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඇත්තටම මේ හත් මාළුව කියන්නේ ගොඩාක් රසවත් වගේම ඉතාමත් ගුණදායක ව්‍යංජනයක්. මම නම් මගේ ජීවිතේ කිරිබත් එක්ක වැඩියෙන්ම කන්න ආසම දේ තමයි මේ හත් මාළුව. ඒක ඉතින් එක එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ හත් මාළුවත් එක්ක ඕගොල්ලෝ එකපාරක් කිරිබත් කාලා බලන්න. මට නම් මගේ ජීවිත කාලේ මම කිරිබත් එක්ක කාපු රසම දේ තමයි මේ හත් මාළුව. මේ අවුරුදු කාලේ ඕගොල්ලොත් මේ හත් මාළුව අනිවාර්යෙන්ම හදලා කාලා බලන්නකෝ.